Hi guys, welcome back to my YouTube channel. අද vlog එක තවත් ලස්සන ගමනක්. ගියේ නම් රත්නපුරේ. අපි ගියේ වෙන වෙනම. ඒදි තමයි හැමෝම එකතු වුනේ. First thing first නාමකෝ. නැවට පස්සේ මොකද උනේ බලන්නකෝ. මරම කරදරයක් අපමණ පේනවනේ ඉතින් අපේ පිස්සු වැඩ. අපි පුංචි රංගනයකුත් කරා. මම එක ෂෝට් වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරන්න. ඒ වගේම අපි පුංචි අවුරුදු උත්සවයකුත් ඒකේ ක්ලිප්ස් නම් සමහර ඒවා මිසින් තියෙන්න ඕනෙම. අනේම ක්ලිප්ස් ටිකක් තිබුණා. දුලුකගේ පතුල බැලුදු අද සතුටුකගේ දිය වෙනවා දාලා කරාබු අයි දාලා කරාබු අම්මේ දාලා කරාබු අලි දාලා කරාබු අයියෝ. එහෙනම් බලන්නකෝ අපේ අවුරුදු උත්සවයේ විකට ඇඳුම් තරඟේ. Day 2. ඉතින් අපි දෙවෙනි දවසේ රත්නපුරේ ඉඳලා තවත් ලස්සන තැනකට ආවා. ඒ තමයි බඹරකන්ද දිය ඇල්ල බලන්න. ඉතින් මේ වගේ ලස්සන තැනක ලස්සන මතක එකතු කරන්න පුළුවන් මිනිසුත් එක්ක එනවයි කියන්නේ වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් අත්දැකීම. මේ ලස්සන ෆයින් ගස් මැද්දේ ඉඳලා යනකොට දැනෙන හැඟීම. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මල්ලි මේ කතාව අහගන්න බොරු මානසි දාන්න එපා. ඉතින් මේ විදිහට මහන්සිය බලන්න නැතුව ආවේ මෙන්න මේ වගේ ලස්සන කොළ පාට පිරුණු ලෝකයක් බලන්න. ඊට පස්සේ අපි ආපහු රත්නපුරේට යන ගමන් කළු පහනින් නාන්න අමතක කළෙත් නැහැ. එතනත් කියා ගන්න බැරි තරම් ලස්සනක් තිබුණේ. ඈතින් පේන කොළ පාට කඳු, සීතල වතුර. A few moments later. අර බය ගහපන්. කැරේ ඉස්සත් බය ගහපන්. පොතේ නල්ල ගන්න නැහැ. මට සවුන්ඩ් එක යපන් ඔය මට කෑ ගන්න බෑ. කෑ ගහපන්. කෑ ගහපන්. අපි දරුවා ගන්න මයික් කරමු. ගලන්ට බය අපෝ. බබා
හරි කරමු ඔක දෙන්නකෝ. මුත් එක්ක බෑ. එහෙනම් මේ විදිහට ලස්සන මතක පිරුණු රත්නපුර ගමනත් නිමා වෙනවා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා යන්න.